අයිබෝන් හැමෝටම AI කියන දේ අද වෙද්දි මැජික් එකක් නෙමෙයි. ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරගන්න, වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න, මියුසික් එකක් ජෙනරේට් කරගන්න ඔයාලා AI යූස් කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරගන්න, ඒක හොස්ට් කරගන්න ඔයා දන්නවා. කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් නම් හරි වෙනත් ෆීල්ඩ් එකක ඉන්න කෙනෙක් නම් හරි වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරගන්න, වෙබ් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරගන්න, ඒක හොස්ට් කරගන්න වගේ දේවල් වලට ඔයා ලොකු මුදලක් යට කරනවා. නමුත් අද වෙද්දි මේ AI tool පාවිච්චි කරලා ඔයාටම පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එක ඩෙවලොප් කරගන්න, ඒ වගේම ඒක ෆ්‍රී හොස්ට් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නම් ඔයාලා කොහොමද ඔයාගේම වෙබ්සයිට් එකක් වෙබ් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් කරලා ඒක හොස්ට් කරගන්න කියලා. මේ වීඩියෝ එකේ මුල් විනාඩි කිහිපය ඇතුලේ මම පෙන්නන්නම් මම වයිට් කෝඩින් යූස් කරලා ඩෙවලොප් කරපු වෙබ් ඇප්ලිකේෂන් එකක්. මේක ඩෙවලොප් කරන වෙලාවේදී සහ හොස්ට් කරන වෙලාවේදී මට ස්ක්‍රීන් රෙකෝඩ් ගන්න බැරි වුණා. සාම්පල් ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරන විදිය, ඒකට අවශ්‍ය කරන ටූල් සෙටප් කරගන්න විදිය සහ ඒක හොස්ට් කරන විදිය මම කියලා දෙන්නම් පියවරෙන් පියවර. මේ වෙබ් ඇප්ලිකේෂන් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක මම හොස්ට් කරේ Vessel එකේ. ඊළඟට රෙන්ඩර් එකේ බෑක් එන්ඩ් එක හොස්ට් කරා සහ MongoDB වල ඩේටාබේස් එක ස්ටෝර් කරා. bsb-app.vessel.app කියන වෙබ් ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක try කරන්න. මම වීඩියෝ එකේ description එකේ දාන්නම් මේ වෙබ් ඇප්ලිකේෂන් එකේ URL එක. මුලින්ම මම ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙනවා මේකට. නමුත් මේක ලොග් වෙන්න විදියක් නැහැ. මොකද ඒ ඊමේල් එකෙන් account එකක් නැහැ කියලා කියනවා. ඉතින් ඊළඟට sign up page එකට ගිහිල්ලා මේ විදිහට details fill කරලා මේ විදිහට log වෙනවා. මේ log වෙන්නේ කස්ටමර් කෙනෙක් විදිහට. මේ ඇප්ලිකේෂන් එක කස්ටමර් කෙනෙක් විදිහට shop එකක් විදිහට සහ delivery boy කෙනෙක් විදිහට log වෙන්න පුළුවන්. log වෙලා කස්ටමර්ට පුළුවන් shop එකේ තියෙන කෑම වර්ග මොනවාද, item මොනවාද කියලා බලලා ඒවා pick කරලා ඒවා cart එකට add කරගන්න සහ shop වලට පුළුවන් ඒ order එක accept කරන්න. ඒ වගේම delivery boyට පුළුවන් order එක accept කරලා ඒක delivery කරන්න. මෙතන මම OTP send කරගන්න use කරේ resend කියන site එක. Namecheap එකෙන් free ගන්න පුළුවන් ඔයාලට domain එකක්. ඉතින් ඒක use කරලා resend කියන site එකෙන් මේ OTP send option එක ගන්න පුළුවන්. API key එකක් තමයි තියෙන්නේ. API key එක ඔයාගේ budget එකට add කරලා use කරන්න පුළුවන්. log වුණාට පස්සේ මේ විදිහට තමයි home page එක තියෙන්නේ. settings වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් අතන මම dark theme එකකට කැමති නිසා dark theme එක දාගන්න. ඉතින් මෙතනින් settings හදාගන්න පුළුවන්. location එක අපි customer ඉන්න location එක customer කෙනෙක් විදිහට නම් register වෙලා තියෙන්නේ. customer ඉන්න location එක pick කරන්න පුළුවන්. ඒවා ඔක්කොම database එකේ save වෙනවා. ඊළඟට මෙතන dashboard එක තියෙනවා, chat එක තියෙනවා, settings තියෙනවා. මේ වගේ මේ home page එකේ තියෙනවා එතන register වෙලා තියෙන shop ටික. මේ shop වලට ගියාට shop ඇතුළට ගියාට පස්සේ මේ shop profile එක පෙන්නනවා. ඒගොල්ලෝ add කරලා තියෙන categories ටික පෙන්නනවා. shop account එකක් හදද්දී ඒ shop එකේ name එක, shop එකේ විස්තර ටික, කියන්නේ food shop එකක්ද, hotel එකක්ද, මොන වගේ දේවල්ද කියලා දාන්න පුළුවන්. shop එකේ phone numbers ඒ වගේ දේවල් add කරන්න පුළුවන්. add කරලා මේ account එක create කරගන්න පුළුවන්. මම මේ computer එකේ තියෙන browser 3කින් තමයි මේ account වලට මම log වෙන්නේ. මොකද මේ browser එකට log වුණාට පස්සේ එකකින් log out වෙලා ආපහු log වෙද්දී OTP එකක් send කරන්න ඕනේ. ඒක ඉතින් කරදර නිසා මම browser 3කින් වෙන වෙනම log වෙනවා. මොකද log වුණාට පස්සේ මේක දවස් 15ක් යනකම් login එක තියෙනවා. දවස් 15කට සැරයක් තමයි log out වෙන්නේ. shop account එකට log වුණ ගමන්ම ඔයාලට පේන්නේ මේ sample item ටිකක් තමයි ඔය list වෙලා තියෙන්නේ. ඉතින් ඒක අලුතෙන් item order එකක් ආපු ගමන් ඒක අයින් වෙලා යනවා. home page එකේ ඔයාලට එන shop එකට එන orders පෙන්නනවා. ඊට පස්සේ chat page එකක් තියෙනවා, dashboard page එකක් තියෙනවා, category page එකක් තියෙනවා, තව settings page එකක් තියෙනවා. ඉතින් settings වලින් ඔයාගේ shop settings ටික හදාගන්න පුළුවන්. shop එක open වෙලාව openද නැද්ද, ඒක automatically open close time එකක් add කරන්න පුළුවන්. shop එකේ location add කරන්න පුළුවන්.
ඉතින් මම මේක රෙකෝඩ් කරනකොට පොඩ්ඩක් රෑ වෙච්ච නිසා මම ටයිම් එක වෙනස් කරගත්තා. ෂොප් එකේ ඕපන් ටයිම් එක මෙතනින් වෙනස් කරලා සේව් කරාට පස්සේ ඒක ඔටෝමැටිකලි අප්ඩේට් වෙනවා ඩේටාබේස් එකේ. ඊළඟට මේකේ ලොකේෂන් එකක් ඇඩ් කරගන්න. මොකද මේකේ කස්ටමර්ට ලිස්ට් වෙන්නේ ෂොප් ටික මේ ලොකේෂන් එකේ අනුව. يعني ළඟම තියෙන ෂොප් එක මුලින්ම පේන විදිහට තමයි හැදිලා තියෙන්නේ. මම මේ පික් කරන ලොකේෂන් එකක්වත් මේ ඇත්ත ලොකේෂන් නෙමෙයි. මම නිකන් රැන්ඩම් විදිහට මේ zoom කරලා මැප් එක zoom කරලා පික් කරන ලොකේෂන්ස් ටිකක් තියෙන්නේ. මේකේ තව settings කිහිපයක් තියෙනවා. ඒවත් try කරලා බලන්න. කලින් තිබුණේ shop 3යි. දැන් අලුතෙන් shop එකක් add වෙලා තියෙනවා. අපි බලමු shop එක off කරලා එතනින් tick එක off කරපු ගමන් මෙතන shop එක close කියලා පෙන්නනවා. ඊට පස්සේ cash on delivery ඕකේද නැද්ද කියන එක මේ tick එක දාන්න පුළුවන්, off කරන්න පුළුවන්. සහ තමන්ගෙම delivery service එකක් තියෙනවද නැද්ද කියලා tick කරන්න පුළුවන්. shop එක ඇතුළට ගියාට පස්සේ shop profile එකේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මොකද දැනට අපි මොකුත් shop එකේ categories මොකුත් add කරලා නැහැ. ඉතින් ඔයාලට category එකක් add කරන්න පුළුවන් shop account එකට ගිහිල්ලා මොනවද තියෙන කියලා. දැන් මෙතන food shop එකක් නිසා මම food shop focus කරලා තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ hotel වගේ දේවල් focus කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මොනවද තියෙන items කියලා මේකේ මෙතන type කරන්න. sample product ටිකක් මම මෙතන දාන්න, item ටිකක් මෙතන දාන්නම් ඒකේ price එකත් එක්ක. කැටගරි කිහිපයක් මම ඇඩ් කරා. දැන් account එකේ profile එකට ගිහිල්ලා බලනකොට බලද්දී ඔයාලට පේනවා කස්ටමර්ට පෙන්නනවා ඒ ඇඩ් කරපු කැටගරි ටික. තව මේ පොඩි ඔප්ෂන් එකක් දීලා තිනවා note ඇඩ් කරන්න. මොකද දැන් කෑම එකක් වගේ දෙයක් නම් බත් එකේ මොනවද තියෙන එළවලු කියලා දාන්න පුළුවන්, පරිප්පු, පපඩම් වගේ දේවල් දාන්න පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක මේ ගොඩක් වැදගත් වෙනවා. එදා තියෙන දේවල් දැන් මේ කැටගරි එකක් හැදුවට පස්සේ ඒක දිගටම තියෙන දෙයක්. ඒක ඩිලීට් කරන ගමන් ඒක තියෙනවා. ඒතකොට දවසින් දවස ඒ තියෙන එළවලු ටික වෙනස් වෙන නිසා එතන අපි ඇඩ් කරලා තියෙනවා note එකක් දාන්න. ඉතින් මේවා අප්ඩේට් කරන්න පුළුවන්, ඩිලීට් කරන්න පුළුවන්, ඒ වගේම on off කරන්නත් පුළුවන්. මොකද සමහර දවස්වලට මේ item එක මේ shop එකේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි එයාලට option එකක් දීලා තිනවා මේ item ටික active කරන්න සහ deactivate කරන්න. එහෙම deactivate කරාට පස්සේ customer ට බෑ ඒක ඒ item එක pick කරගන්න. ඒකේ add කියන button එක disable වෙනවා. shop setting වලින් මම shop එකේ own delivery service එකක් තියෙනවා කියන එක on කරගන්නම්. මොකද එතකොට අපිට third party delivery එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. shop එකේ delivery එකකින් delivery කරගන්න පුළුවන්. ඉතින් මම custom account එකෙන් ගිහිල්ලා cart එකට add කරගන්නම් තියෙන item. shop account එකේ දැනට පෙන්නන්නේ මෙතන dummy item එකක්. custom account එකෙන් order එකක් දැම්මට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න එතන අලුතෙන් item එකක් එනවා. මෙතනින් item add කරගන්න, remove කරගන්න, ඒ දේවල් කරගන්න පුළුවන්. cost එක පෙන්නනවා සහ delivery free own delivery service එකක් තියෙන නිසා මේක delivery free විදිහට තමයි යන්නේ. එතකොට location එක add කරගන්න පුළුවන්. destination එක, delivery destination එක type කරන්න. ඉතින් ඔයාලට වෙනවා මේ chat එක automatically open වෙනවා order එකක් දැම්මට පස්සේ customer ගේ chat එක පෙන්නනවා. ඒ වගේම shop එකේ home page එකේ delivery එකක් ආවා කියලා අලුතෙන් පෙන්නනවා. දැන් shop account එකට පුළුවන් මේ order එක accept කරන්න සහ මේ dashboard වල පෙන්නනවා item එකක් මොනවද order කරපු විස්තර ටික, ඒ දේවල් ටික ඔක්කොම dashboard වල පෙන්නනවා. shop එක accept කරාට පස්සේ ඒක update වෙනවා සම්පූර්ණ database එකේ. එතකොට chat එකකට message එකක් යනවා මේ shop එක විසින් order එක accept කරා කියලා. ඊළඟට මෙතනට ඇවිල්ලා දෙවෙනි tab එකේ තියෙනවා order එක complete කරාට පස්සේ සහ තුන්වෙනි tab එකේ තියෙනවා order එක delivery කරන්න ගියාට පස්සේ ඔබට තියෙන button ටික. ඉතින් මේ විදිහට order එකක් delivery වෙනකන් process එක මේක through කරගන්න පුළුවන්. එතකොට මේ dashboard වල තියෙන සම්පූර්ණ එදා දවසේ යාලගේ ආදායම, order කීයක් delivery කරාද, order කීයක් cancel කරාද කියන දේවල් ටික customer ට පුළුවන් සහ shop එකටත් පුළුවන් order එක cancel කරන්න. අපිට සාමාන්‍ය WhatsApp එකකින් chat කරනවා වගේම මේකෙත් chat කරන්න පුළුවන්.
ඩොකියුමන්ට් ඇඩ් කරන්නත් පුළුවන්. ඊළඟට අපි දැනට account දෙකක් විතරයි use කරේ customer account එක සහ shop account එක. ඊළඟට අපි use කරලා බලමු delivery account එකත්. කලින් account එක හදපු විදිහටම delivery account එකත් අපිට හදා ගන්න පුළුවන් මෙතනදී. settings වල තියෙනවා delivery configuration settings ටිකයි normal settings ටිකයි. ඒ settings ටික change කරලා delivery account එක setup කරගන්න පුළුවන්. ඊළඟට මම shop account එකට ගිහිල්ලා ඒ own delivery service එකක් තියෙනවා කියන button එක off කරගන්නම්. මොකද එතකොට තමයි මේ third party delivery එකක් pick කරන්න customer-ට අවස්ථාව දෙන්නේ. දැන් order එකක් නැහැ shop account එකේ. අපි අලුතෙන් order එකක් දාලා බලමු. ඔයාලට cart එකට ගියාට පස්සේ කලින්ට වඩා option කීපයක් වැඩි වෙලා තියෙනවා. delivery service එකක් pick කරන්න button එකක් add වෙලා තිනවා. ඒ වගේම map button එකක් add වෙලා තිනවා. මෙතනින් ඔයාලට delivery service එකක් add කරගන්න පුළුවන්. ඒකේ cost එකත් එක්ක දුර ප්‍රමාණය පෙන්නනවා. මෙතන location එක type කරගන්න පුළුවන්. destination location එක. ඒ වගේම තව option එකක් දීලා තියෙනවා උඩ පොඩි location button එකක්. ඒ location button එකෙන් ඔයාලට පුළුවන් map එකෙන් location එකක් pick කරන්න. නමුත් ඒක destination location එක විදිහට add වෙන්නේ නැහැ. ඒක නිකන් add වෙන්නේ delivery cost එක calculate කරගන්න විතරයි. ඉතින් අලුත් order එකක් ආවට පස්සේ ඔයා දැක්කා shop account එක වගේම delivery account එකටත් home page එකේ ඒක පෙන්නනවා. එතකොට third party delivery account එකක් add කරපු නිසා මුලින්ම delivery boy තමයි accept කරන්න ඕනේ මේ order එක. ඉතින් එයා ඒක order එක බාරගත්තට පස්සේ shop එකටත් පුළුවන් order එක confirm කරගන්න. ඉතින් අර කලින් වගේමයි confirm tab එකේ පෙන්නනවා order එක බාරගත්ත කියලා. ඒ වගේම delivery boy ට පුළුවන් order එක pick කරා කියලා කියන්න. සහ ඊළඟට ඒක delivery කරන්න ගියාට පස්සේ option එකක් දීලා තියෙනවා delivery boy ට ringing button එකක්. මොකද නිතරම call ගන්න බෑ. එතකොට delivery boy ට පුළුවන් මේ ringing button එක touch කරලා එයාට ring කරන්න customer. ඒතර customer මෙතන ඇත්තම sound එකක් ඇහෙනවා recording එකේදී sound එක දැනෙන්නේ නැහැ මේ. නමුත් මේකේ පොඩි sound එකක් add කරලා තියෙන්නේ. එතකොට එයාට chat එකේ message එකක් යනවා මෙහෙම delivery එක ඇවිල්ලා තියෙනවා අර ගන්න කියලා. එතකොට මෙතන delivery කරාට පස්සේ confirm button එක ඔබන්න පුළුවන්. එතකොට ඊළඟට dashboard එකේ ගිහලා බැලුවාට පස්සේ සම්පූර්ණ විස්තර ටික order එකේ විස්තර ටික order එක ගත්තේ කවුද ඒ විස්තර ටික හැමදේම account තුනේම dashboard එකේ පෙන්නනවා. මෙතන විශේෂත්වය තියෙන්නේ බැරි වෙලා හරි delivery boy reject කරොත් order එක customer ට පුළුවන් dashboard එකෙන් ගිහිල්ලා අලුත් delivery service එකක් නැත්නම් අලුත් delivery boy කෙනෙක් add කරගන්න. දැන් අපි බලමු කොහොමද මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරන්න අවශ්‍ය කරන වටපිටාව එහෙම නැත්නම් එන්වයරන්මන්ට් එක ඩෙවලොප් කරගන්න කියලා. මුලින්ම මේ Antigravity කියලා Google එකේ search එකක් දාගන්න, ඒක download කරගන්න. VS Code කියන open source IDE එක use කරලා තමයි Antigravity එක develop කරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ system එකේ වර්ගය අනුව මේක install කරගන්න. Mac එකක්ද, Windows එකක්ද සහ Linux එකක්ද කියලා download කරගෙන සාමාන්‍ය විදිහටම next button එක click කරගෙන ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක install කරගන්න. ඔයා VS Code එක වැඩ කරලා තියෙනවා නම් ඒ ඉන්ටර්ෆේස් එකම තමයි මේ Antigravity එකේ තියෙන්නේ. හේතුව මේ VS Code එක කියන open source project එකක්. එතකොට ඒ open source project එක Google ලා අරගෙන ඒකේ code එක අරගෙන එයාලා ඒක මත තමයි මේ Antigravity එක develop කරලා තියෙන්නේ. ඉතින් VS Code එක කියන්නේ කොච්චර advanced දෙයක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඊටත් වඩා ඇඩ්වාන්ස් විදිහට තමයි මේ Antigravity එක හදලා තියෙන්නේ. Google Antigravity ම නැතුව ඔයාලට VS Code එක through Copilot use කරන්නත් පුළුවන්. ඉතින් ඊටත් වඩා ඇඩ්වාන්ස් නිසා මම Antigravity එකෙන් ඔයාලට project එක develop කරන විදිහ කියලා දෙන්නම්. ඊළඟට ඔයා download කරගන්න ඕනේ JIT. ඉතින් JIT කියන්නේ open source version controlling system එකක්. ඔයාලා දැකලා තියෙනව නේද? application වල version 1.0, 1.1, 1.2 වගේ version release කරනවා. JIT එකෙන් තමයි ඒ විදිහට version release කරන්නේ. ඉතින් මේකෙදි code එක change කරේ කවුද? දැන් අපි සාමාන්‍ය project එකක් කරනකොට තනි කෙනෙක් code එකක් ලියන්නේ නැහැ. එක එක කොටස් එක එක අය තමයි ලියන්නේ. එතකොට ප්‍රධාන code එකට මේ තියෙන code කැලි වෙන වෙනම ලියලා ඒවා එකතු කරන එක තමයි කරන්නේ. ඉතින් මේ git කියන එකෙන් මෙන්න මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් සිස්ටම් එකක් හදලා දීලා තිනවා. මට මතක විදියට මේක Linux සිස්ටම් එක හදපු කෙනාම තමයි මේක ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍ය විදියට මේකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාගේ browser එකේ GitHub කියලා search කරන්න. අර git කියන සිස්ටම් එක යූස් කරලා හදපු ඇප්ලිකේෂන් එක තමයි GitHub කියලා කියන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් විදියට Google එකේ search කරලා GitHub account එක create කරගන්න පුළුවන්. මේ GitHub account එකේ තමයි අපි කරන project එකේ file ටික save කරලා තියන්නේ.
ඉතින් ඔයා ඩෙවලොප් කරන ඕනෑම ප්‍රොජෙක්ට් එකක් මේ විදිහට GitHub account එකට දානවා නම් ඒක ගොඩක් හොඳ වෙයි. මොකද ඔයාට කෝඩ් එක වගේ කම්පියුටර් එකෙන් නැති වුණොත් ඔයාට ආපහු ඒ කෝඩ් එක ගන්න පුළුවන් මේ GitHub account එකේ තිබුණොත්. ඉතින් මෙතන හැපැත්තිනවාට පේනවා කොළපාට බටන් එකක් create repository කියලා. මේ repository එකක් කියලා කියන්නේ ඔයාගේ ෆයිල් ටික සේව් කරලා තියෙන folder එකක්. අලුත් project එකක් කරනවා නම් අලුත් repository එකක් create කරන එක ගොඩක් හොඳ දෙයක්. ගොඩක් හොඳ දෙයක් නෙමෙයි අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඉතින් මෙතන ඔයාගේ repository එකේ නම type කරගන්න. අනිත් settings ටික ඒ විදිහටම තියාගන්න. මේ වගේ repository එකක් create කරගන්න පුළුවන්. මේ create කරන process එක මෙතනදී විතරක් නෙමෙයි ඔයාගේ local machine එකේ වුණත් එක් කරගන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න ලේසි වෙන්න තමයි මම මේ විදිහට ඔයාට කරලා පෙන්නුවේ. ඊළඟට ඔයාට පුළුවන් GitHub desktop කියන එක use කරන්න. ඒක නම් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි beginner කෙනෙක් විදිහට GitHub desktop කියන එක use කරන්න එකෙන් idea එකක් ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. GitHub desktop download කියලා ඔයා Google එකේ search කරලා ඔයාට පුළුවන් ඒක download කරගන්න. GitHub desktop එකේ interface එක මේ වගේ තමයි තියෙන්නේ. ඔයාට පුළුවන් ෆයිල් ගිහිලා new clone repository යන්න. clone කියලා කියන්නේ දැනට GitHub එකේ තියෙන repository එකක් ඔයාගේ local machine එකට ගන්න තියෙන ක්‍රමයක්. create repository කිව්වොත් මෙතනින් අලුතින් repository එක create කරගන්න පුළුවන් අර කලින් කරා වගේම. ඉතින් මම clone කියන option එක use කරනවා අපි කලින් repository එක හදපු නිසා. ඔයාට පුළුවන් අර හදපු repository එකේ URL එක මෙතනට ගෙනල්ලා මේ URL කියන text box එක ඇතුළට දාලා ඉස්සරහට යන්න. ඊළඟට ඔයාට පුළුවන් anti gravity software එක open කරගන්න. ඉතින් ඔයාට සාමාන්‍ය විදිහටම software එක open කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලේසිම ක්‍රමයක් තියෙනවා. GitHub desktop එකේදී ඔයාට දීලා තියෙනවා මේ repository එක clone වෙච්ච තැනට එහෙම නැත්නම් save වෙච්ච තැනට යන්න පුළුවන්. file location කියන button එක click කරලා ඊළඟට ඒ file location එකට ගිහිල්ලා ඔයා cmd කියලා උඩ address bar එකේ type කරගන්න. එතකොට ඔයාට terminal එක open වෙනවා. terminal එක open වුණාට පස්සේ ඒක ඇතුලේ ඔයාට type කරගන්න පුළුවන් antigravity dot කියලා. antigravity space එකක් කියලා dot කියලා. එතකොට මේ location එකේම antigravity එක open කරන්න කියලා කියන්නේ. antigravity එක මේ විදිහට open වෙනවා. ඉතින් දකුණු අත පැත්තේ තියෙන්නේ AI එකත් එක්ක chat කරන්න තියෙන interface එක. මැද තියෙන්නේ coding area එක. වම් අත පැත්තේ තියෙන්නේ files පෙන්නන area එක. මම මෙතන prompt එකක් type කරගත්තා. මේ විදිහට prompt එක දුන්නට පස්සේ එයා කරන්නේ මුලින්ම implementation plan එක හදාගන්න එක. ඉතින් මම prompt එක විදිහට දුන්නේ මගේ application එකේ basic structure එක. එතකොට එයා implementation plan එකක් හදා ගන්නවා. ඒ implementation plan එකට මෙයා code එක generate කරන්නයි හදන්නේ. plan එක එයා generate කරාට පස්සේ ඔයාට plan එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදන්න පුළුවන්. comment එකක් දාලා ඒවා change කරන්න පුළුවන්, add කරන්න පුළුවන් සහ වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා ආපහු ඔයාට මේ implementation plan එක proceed කරන්න පුළුවන්. මේ විදිහට implementation plan එක complete වුණාට පස්සේ උඩ තියෙන නිල් පාට button එකක්. ඒකෙන් ඔයාට මේක proceed කරලා මේ තියෙන implementation plan එක develop කරන්න කියලා AI එකට කියන්න පුළුවන්. මේක ටිකක් වෙලා යනවා develop වෙන්න. ඉතින් මේ develop වෙද්දී සමහර අවස්ථාවලදී libraries වගේ දේවල් install වෙන්න තියෙනවා. එතකොට automatically install වෙන්නේ නැහැ. ඔයාගෙන් ඒකට අවසර ඉල්ලනවා මේ computer එකට මේක install කරන්නද කියලා. ඉතින් ඔයාට පුළුවන් මේක allow කරන්න. allow කරලා පස්සේ එයා අදාළ libraries ටික install කරගන්නවා. මෙතනදී install වෙන libraries සහ මෙතනදී process වෙන command ටික මෙතනදී පෙන්නන command ටික ඔයා පොඩ්ඩක් කියවලා බලන්න. සමහර අවස්ථාවලදී මේක ඔයාගේ computer එකට හරි මේ තියෙන project එකට හරි හානියක් වෙන එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද මේක AI එකක් නිසා ඔයාට පුළුවන් මේ command මොනවද කියලා බලලා මේක allow කරලා මේක install වෙන්න ඉඩ දෙන්න. ඒ වගේම මේ project එක develop වෙද්දී ඔයාට පේනවා file ටික generate වෙලා වම් අත පැත්තේ area එක ඇතුලේ සම්පූර්ණ files ටික අලුතෙන් create වෙගෙන යනවා. ඔයා මුකුත් code එකක්වත් හදන්නේ නැතුව. මේ වගේ project එක develop කරද්දී ඔයා Linux command ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද terminal එකත් එක්කකින් වැඩ කරන්න Linux command ඕනි වෙනවා. සම්පූර්ණ Linux command නැති වුණත් ඔයාට එදිනෙදා පාවිච්චි කරන Linux command ටික ඔයා මතක තියාගෙන ඉන්න ඕන. ඔයාලට පේනවා ඉතින් මෙතන .env කියලා ෆයිල් එකක් තියෙනවා. .env ෆයිල් එක කියලා කියන්නේ ඔයාගේ තියෙන variable ටික save කරලා තියාගන්න පුළුවන් තැනක්. ගොඩක් වෙලාවට මෙතනදී API key වගේ දේවල් තියෙනවා නම් ඒවා save කරලා තියාගන්න පුළුවන්. අපි මේක run කරලා බලමු. run කරන command එකත් ඔයාට chat එකෙන් පෙන්නනවා. ඒක copy කරලා මෙතන paste කරන්න. run කරාට පස්සේ ඔයාට URL එකක් පෙන්නනවා port එකත් එක්ක. ඉතින් මේ URL එක ඔයාගේ web browser එකේ type කරලා ඔයාට පුළුවන් ඒක ඔයා develop කරපු project එක බලා ගන්න. ඊළඟට අපේ මේ project එක local PC එකේ තියෙන්නේ. ඉතින් අපි ඒක GitHub account එකට push කරගන්න ඕනි. ඒ කියන්නේ දා ගන්න ඕනි. මුලින්ම git status කියලා type කරගන්න. එතකොට ඔයාට පෙන්නනවා ඒකේ අලුතෙන් හදපු files ටික මොනවද කියලා. ඉතින් මෙතන හදලා තියෙන files ටික ඔක්කොම ඔයාට පෙන්නනවා. ඊළඟට
ඔයා කෝඩින් කරන කෙනෙක් විදියට අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි git ignore ෆයිල් එකක් හදලා GitHub account එකට දාන්න ඕන නැති ෆයිල් ටික ඒ git ignore ෆයිල් එක ඇතුලේ අපි ටයිප් කරන්න ඕනේ. එතකොට දැන් .ini ෆයිල් එක වගේ ෆයිල් එකක් GitHub account එකට දැම්මහම පස්සේ ඒක public වුණොත් ඔයාගේ API key වගේ දේවල් leak වෙන්න පුළුවන්. ඒක නිසා git ignore ෆයිල් එකක් හදලා .ini ෆයිල් ටික සහ මෙතන මම backend එක විදිහට පාවිච්චි කරන්නේ Node.js. ඒතර Node module ටිකත් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැම project එකකම Node module ටික කියලා කියන්නේ සාමාන්‍යයෙන් common ටිකක්. ඒක නිසා ඒක අපි GitHub එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට ටයිප් කරගන්න පුළුවන් ටර්මිනල් එකේ git add space එකක් තියලා dot එකකින් කියලා කියන්නේ මේ ඔක්කොම ටික අලුතින් හදපු ෆයිල් ටික ඔක්කොම ඇඩ් කරන්න කියලා කියන්නේ. දැන් ඔයාලට අවශ්‍ය නම් git status කියලා ගහලා බලන්න. මෙතන රතු පාට ෆයිල් ටික දැන් කොළ පාට අකුරෙන් තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ ඔයාගේ ෆයිල් ටික ඇඩ් වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් commit එකක් දාන්න. commit එක දාද්දි ඔයා git commit -m කියලා ගහලා double quotation ඇතුලේ ඔයාගේ commit එක මොකක්ද කියලා ටයිප් කරන්න. මොකක්ද මේ අපි ප්‍රොජෙක්ට් එකට කරපු වෙනස කියන එක තමයි මේ කමිට් එකෙන් ටයිප් කරන්නේ. ඒක තනි පේලියකින් ටයිප් කරනවා. ඊළඟට ඔයාලට පුළුවන් මේක පුෂ් කරන්න. පුෂ් කරන්න කියන්නේ git account එකට GitHub account එකට දාන්න. git push කියන කමාන්ඩ් එකෙන් අපිට GitHub account එකට මේක පුෂ් කරගන්න පුළුවන්. මගේ මෙතන පුෂ් කරද්දී error එකක් ආවා. මොකද මම මගේ ඔරිජිනල් account එකෙන් තමයි log වෙලා ඉන්නේ. repository එක අයිති මම අලුතෙන් හදපු account එකකට. ඉතින් මෙතනදී error එකක් එනවා. ඊළඟට අපි බලමු කොහොමද front end එක host කරගන්නේ කියලා. මුලින්ම ඔයා Google එකේ Vessel කියලා search කරන්න. Vessel එකේ අලුතෙන් account එකක් හදාගෙන ඒකට log වෙන්න. ඔයාට මේ login process එහෙම skip කරන්න පුළුවන්. මොකද මම මේ beginner කෙනෙක්ට මේක බලා ගන්න පුළුවන් වෙන තමයි මම මේ login process එක මේ විදිහට දාන්නේ. ඉතින් මේ Vessel එකේ front page එක මේ වගේ තමයි පේන්නේ. ඉතින් ඔයාට මේකේ ගොඩක් settings හදා ගන්න පුළුවන්. ඒවා මුලින්ම කරන්න යන අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට අලුතින් create කරගන්න පුළුවන් project එකක්. එහෙම නැත්නම් මෙතන තියෙනවා import project කියලා. අපි හදපු project එකක් import කරන්න තමයි යන්නේ. ඉතින් මෙතන import project කියන button එක ඔබන්න. එතකොට ඔයාව මේ වගේ page එකට අරන් යනවා. මෙතනට GitHub account එක add කරගන්න. continue with GitHub කියන button එක click කරන්න. ඊළඟට ඔයාගේ GitHub account එකට මේක install කරන්න button එකක් තියෙනවා Vessel bot කෙනෙක්. ඉතින් මෙතනදී ඔයා install කියන button එක click කරාට පස්සේ මේ Vessel bot GitHub account එකට add වෙනවා. ඉතින් ඊළඟට add වුණාට පස්සේ ඔයාට පේනවා මෙතන ඔයා හදපු repository එක මෙතන ඇවිල්ලා තියෙනවා. ඔයා හදලා තියෙන repository ඔක්කොම මෙතන පෙන්නනවා. ඉතින් ඔයා මෙතන import කියන button එක click කරන්න. එතනින් තමයි අපි front end එක host කරන process එක කරන්නේ, build කරන process එක කරන්නේ. ඔයාට මෙතන තියෙන text box ටික fill කරගන්න ඔයාගේ anti gravity එකේ chat එකෙන්ම උදව්වක් ගන්න පුළුවන්. ඔයා use කරන framework language එක මෙතන තියෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා chat එකෙන් අහන්න මොනවාද මෙතනට add වෙන්න ඕනේ දේවල් ටික. දැන් අපි develop කරපු sample project එක නැතුව වෙනත් project එකක් තමයි මෙතනට import කරගත්තේ. මොකද අර project එකේ ඇත්තටම සම්පූර්ණ අපි develop කරපු නැති නිසා ඒකේ පෙන්වන්න දෙයක් නැහැ ඇත්තටම. ඒක නිසා මගේ තිබුණු project එකක් මම මේකට import කරගත්තා. ඉතින් මෙතන ඔයාට පුළුවන් deploy button එක ඔබන්න. scroll down කරලා බලන්න යට deployment එක වෙනවා. deployment එක වෙද්දී error එකක් ආවොත් උතන පෙන්නනවා. ඒත් ඔයාලට පුළුවන් error එක copy කරලා ඔයාගේ anti gravity chat එකෙන්ම අහලා ඒ error එකට solution එකක් හොයලා ඒක fix කරගන්න පුළුවන්. ඉතින් deploy වුණාට පස්සේ ඔයාගේ Vessel එකේ deployment වලට ගිහිල්ලා බැලුවාන් පස්සේ ඔයාට පේනවා ඔයාගේ project එක deploy වෙලා තියෙනවා. එතන උඩ ඔයාගේ එකේ නම .vessel.app කියලා link එකක් ඇති. ඉතින් ඔයාට ඒක click කරලා පස්සේ ඔයාගේ application එකේ front end එක බලා ගන්න පුළුවන්. මෙතනදී මම මුකුත් type කරාට server එකක් එන්නේ මොකද back end එක host කරලා නැති නිසා. backend එක host කරන්නේ Render කියන platform එකේ. මොකද මේකේ free option එකක් තියෙනවා. මුලින්ම ඔයා Google එකේ Render කියලා search කරගෙන මේකේ account එකක් create කරගන්න. ඉතින් ඔයා මෙතනින් පුළුවන් GitHub account එක ඔයාගේ මේ Render එකට add කරගන්න. ඊළඟට ඔයා web application එකක් හදන නිසා මෙතන static page කියන එකට යන්න.
මෙතන GitHub account එකෙන් log වෙන්න පුළුවන්. log වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ තියෙන project ටික. එතකොට project එකක් එතන import කරගන්න පුළුවන්. ඊළඟට මෙතනදී build command වගේ දේවල් ඔයාලට add කරන්න වෙනවා. ඔයාලට පුළුවන් ඒක ChatGPT එකෙන් හරි එහෙමත් නැත්නම් Google Antivirus එකෙන් හරි මේ තියෙන command මොනවාද මෙතනට එන්න ඕනේ මොනවාද කියන එක අහලා දැනගන්න. ඊළඟට scroll down කරලා පස්සේ ඔයාලට පේනවා මෙතන යට variable ටිකක් add කරන්න තියෙනවා environment variable කියලා. බලමු environment variable ටික add කරගන්න විදිය. environment variable එකක් කියලා කියන්නේ .ene ෆයිල් එක ඇතුලේ සේව් කරපු දේවල් ටික මෙතනින් තමයි ඇඩ් කරගන්න තියෙන්නේ. ඊළඟට අපි බලමු කනෙක්ෂන් ස්ට්‍රින්ග් එකක් හදාගන්න විදිය. කනෙක්ෂන් ස්ට්‍රින්ග් එකක් කියලා කියන්නේ ඔයාගේ database එක MongoDB එක ඇතුලේ සේව් වෙන්න නම් MongoDB database එකයි backend එක ඇතුලේ කනෙක්ෂන් එකක් තියෙනනේ. අන්නේ කනෙක්ෂන් එක හදන් තමයි මෙන්න මේ කනෙක්ෂන් ස්ට්‍රින්ග් එක යූස් කරන්නේ. එතකොට ඔයාලට MongoDB කියලා Google එකේ search එකක් දාලා account එකක් හදාගෙන ඔයාලට login වෙන්න පුළුවන් MongoDB වලට. ඉතින් ඔයාලට account එකට log වුණාට පස්සේ home page එකේදී මෙන්න මේ විදිහට පේනවා. ඉතින් මෙතනදී ඔයා account එකට log වෙන්න යද්දී මෙන්න මේ වගේ දේවල් ටිකක් අහනවා. ඔයාලට මේවා fill කරන්නත් පුළුවන් අවශ්‍ය නම් නැත්නම් ඔයාගේ purpose එක අනුව මේක fill කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් යට තියෙන skip button එක එතනින් ඔයාලට පුළුවන් ඒක skip කරගන්න මේ option ටික. ඊළඟට dashboard එක මේ වගේ පේනවා. මුලින්ම කියපු ගමන් cluster එකක් හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒකට free option එක use කරමු. මොකද අපිට මේක free host කරගන්න අවශ්‍යයි. ඊට ලොකු ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. startup එකක් විදියට මේ විදියට free hosting එකක් යන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන configuration ටික edit කරගන්න තමන් කැමති විදියට advanced ගිහිල්ලා තමන් කැමති servers එහෙම use කරන්නත් පුළුවන්. නමුත් මේකේ කිසිම setting එකක් වෙනස් කරන්න නැතුව මූලිකව තියෙන default ener settings ටික use කරන්න. උඩින් errors ටිකක් ඇවිල්ලා ඇති. ඔයාලට පුළුවන් ඒ errors ටික fix කරගන්න. මෙතන IP address එකක් add කරන්න කියලා. ඉතින් ඔයාලා button එක click කරලා IP address එක add කරගන්න. මෙතන යට පෙන්නනවා get connection string කියලා. මෙතනට ගිහිල්ලා connection string එකක් create කරගන්න පුළුවන්. ඔයාලට මුලින්ම තියෙන්නේ database user ගේ username එක දෙන්න. ඔයාලට කැමති එකක් මෙතන type කරලා හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක ඔයා කැමති විදිහට ඔයාගේ username එකකුත් එක්ක db user කියලා වගේ දෙයක් type කරගන්න. මොකද ඒක use කරන්න ලේසි. හැමෝටම දැක්කට පස්සේ අඳුර ගන්න ඔයාලට ලේසි. ඊළඟට ඔයාලට password එකක් දෙන්න බලන්න. password එකක් මෙතන type කරගන්න. ඒකත් use කරන්න ලේසි වෙන්න password එකක් ඔයාලට strong password එකක් දාගන්න. මේක ඔයාලට copy කරගන්නත් පුළුවන්. ඊළඟට ඔයාලට මෙතන තියෙනවා යට ඉස්සරහට ඔයාලට මේ button එක click කරාට පස්සේ driver කියන option එකක් තියෙනවා. driver කියන එකට යන්න. ඊළඟට ඔයා use කරන backend එක මොන වගේ දෙයක්ද කියලා select කරන් තියෙනවා උඩ drop down එකෙන්. ඊළඟට ඒකේ version එක select කරන් තියෙනවා. ඔයා use කරන backend එක develop කරන්න use කරපු ඊළඟට මෙතන යට තියෙනවා දිග string එකක්. ඉතින් ඒක copy කරගන්න අපි බලමු connection string එක ඔයාගේ project එකට add කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා යන්න ඕන ඔයාගේ local PC එකේ development environment එකට. ඇත්තටම මෙතනදී මේ connection string එක use කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඔයා මෙතනදිත් use කරනවා නම් හොඳයි. මොකද ඔයාගේ local PC එකේ ඔයා මේක run කරද්දී ඒ data ටිකත් save වෙන්නේ online server එකේමයි. එහෙම නැත්නම් local server එකේ මේක use වෙන්න ඕන නම් මෙතන connection string එක add කරන්න එපා. ඉතින් මෙතන password කියලා තියෙනවා තැනක්. එතනදී db password කියන එක වෙනුවට ඔයා අර account එක හදාගද්දී දීපු password එක use කරන්න. ඊළඟට .ini ෆයිල් එක save කරලා run කරන්න. ඉතින් local PC එකේ වගේම ඔයා මේක backend server එකේදී මේ විදිහටම connection string එක add කරගන්න ඕනේ. ඉතින් ඔයා render එකට ආපහු යන්න. render එකේදී environment variable කියලා තියෙන තැන ඔයා ඒකේ key එකයි value එකයි දෙන්න. key එකේ හැටියට මෙතනදී mongo URI කියන එක තමයි මගේ automatically generate වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ඒ generate වෙච්ච key එකම දෙන්න සහ ඔයා copy කරන් ආපු එක value එක විදිහට දෙන්න. ඒ value එක දෙද්දී අර විදිහටම password එක type කරන්න. password එක තියෙන තැන. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ අපි අර කලින් හදාගත්තේ .ini ෆයිල් එක. ඒක මෙතනට directම import කරගන්න. එතකොට ඔයාලට මේ විදිහට key value set කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. automatically key values ටික delete කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ project එකේ front end එක back end එක ඒ වගේම database එක host කරලා deploy කරගන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට තනියම web එකක් web application එකක් develop කරලා host කරගන්න දැනුම ලැබෙන්නේ නැති කියලා. ඉතින් මොනවා හරි ගැටලු තිබ්බොත් comment එකක් දාන්න සහ ඔයාගේ ChatGPT එක එහෙම නැත්නම් integrated chat එක එහෙම නැත්නම් Gemini ඒ වගේ chatbot කෙනෙක් use කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඔය project එකේ develop කරද්දී හෝ deploy කරද්දී එන ගැටලු ටික විසඳ ගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. සුබ දවසක්.